හලෝ ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක් ඉතින් මාද කියලා දෙන්න යන්නේ ගොඩක් කට්ටිය මම අහලා තිබ්බා channel එකට මේ වීඩියෝ එකක් දාන්නයි කොහොමද ලස්සන intro වීඩියෝ එකක් අපි ඇඩ් කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ මාද කියලා දෙන්න යන්නේ ඔයාලට YouTube channel එකට අප්ලෝඩ් කරන වීඩියෝ එකට දාන්න ලස්සන intro වීඩියෝ එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක ඔබාගෙන යන්න කියලා. හරි එහෙනම් යාළුවනේ අපි වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ අපි ඉස්සල්ලාම කරගන්න ඕනේ Google app එක වලේ ෆෝන් එකේ ඕපන් කරගන්න ඕනේ. ඉතින් මම Google app එක ඕපන් කරගන්නවා. Google app එක ඕපන් කරගෙන ඔයා search bar එකෙන් search කරගන්න YouTube intro video කියලා. ඉතින් මම මේ YouTube intro video කියලා search කරගන්නවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට පේනවා පල්ලේ Pixabay කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. අන්න ඒක ඔබන්න තියානේ Pixabay කියන වෙබ්සයිට් එක ඇතුළට ගියාම ඔයාලට පේනවා මේ වගේ intro ගොඩක් තියෙනවා. ඔයාලට ලස්සන intro එකක් මෙහෙම බලා ගන්න පුළුවන්. intro ගොඩක් තියෙනවා. ඔයාලට කැමති intro එකක් මෙතනින් ඔයාලට තෝරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන එක intro video ගොඩක් තියෙනවා. මේ එකක් තා පල්ලට ගොඩක් තියෙනවා. මේකත් intro ලස්සන intro video ගොඩක් තියෙනවා මේ වෙබ්සයිට් එකේ. ඉතින් ඔයාලා කැමති වීඩියෝ එක ඔයාලා තෝරගන්න. ඔයා හිතන්න මම දැන් මේ වීඩියෝ එක තෝරගන්නවා. මේ වීඩියෝ එක පල්ලේ තියෙනවා download වීඩියෝ කියලා. ඒක ඔබන්න. එතකොට ඔයාලට පේනවා වීඩියෝ එක download වෙනවා උඩින්. හරි ඉතින් අපි මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන් පස්සේ ඔයාලා Play Store app එක ඕපන් කරගන්න. Play Store app එක ඕපන් කරගෙන ඔයාලා සර්ච් කරගන්න ucut කියලා. ucut කියලා සර්ච් කරගන්න. ucut කියලා සර්ච් කරාම මේ වගේ app එකක් එයි. ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරන්න මම ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඒ හින්දා ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. CapCut app එකෙන් පුළුවන් ඒවිත් පුළුවන් ඒනට දැන් නම් CapCut app එක එච්චර සෙට් නෑ. මම නම් පාවිච්චි කරන ucut app එක. ඉතින් මේ ගොඩක් රෙකමන්ඩ් කරනවා හොඳ app එකක්. CapCut එකට වඩා ටිකක් හොඳයි. හරි ඉතින් අපි app එක ඕපන් කරගන්නවා. app එක ඕපන් කරගෙන නේ එතනින් new project කියන ඔබන්න ඕනේ. new project ඔබාගත්තන් පස්සේ අපි download කරපු වීඩියෝ එක එතෙන්ට add කරගන්නවා. ඔයාලට පේනවා download කරපු වීඩියෝ එක දැන් මෙතනට add වෙලා තියෙනවා. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ඔයාලට පේනවා PIP කියලා option එක. දාන්න හිතාගෙන ඉන්න ෆොටෝ එක මෙහෙම ඇඩ් කරගන්න ඕනේ එකෙන්. ඊට පස්සේ අපි මේ වීඩියෝ එක හරියට ගාවන්ට මෙහාට දැන් මේ වීඩියෝ එක ඉවරන තැන ඔන්න ඔය හරියදී වගේ මේක මෙතෙන් තියාගන්න ෆොටෝ එක. හරියට මෙතෙන් තියාගන්න ඕනේ. අපිට මේ ෆොටෝ එක chroma කියන මේ මෙතන chroma කියන option එකකින් මේ ෆොටෝ එක උඩම තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේක blur කරලා දාන්න මේ බ්‍රා එක මෙහාට අදින්න.
ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වීඩියෝ එක හැදෙනවා. ඉතින් ලස්සන වීඩියෝ එකක් හැදෙන්න පුළුවන්. ඔයාලට ලස්සන තාව එඩිට් කරගන්න පුළුවන්. මම දැන් කෙටියෙන් කියලා දුන්නා. ඊට පස්සේ ඉතින් සේව් කියන ඔබ යනවා. ඔබ මැඩ් ප්ලේ වෙනවා. ඊට පස්සේ මෙතනින් ඔහොම ක්‍රියේට් වෙනවා. ඊට පස්සේ අපේ වීඩියෝ එක තමයි මේක. ඉතින් ආන්නේ පොඩි වැඩක් කරන් තියෙන්නේ. සරල වැඩ කරලා බලන්න. එහෙනම් වීඩියෝ එක ඉවර කරනවා. යාළුවනේ channel එක share කරලා subscribe කරලා support එකක් දෙන්න. අපි ගියා.